ඔයාලා ඕල් කොයින්ස් බයි කරන්න ඉන්නවා නම් ඔයාලට මෙන්න මේ කොයින්ස් ගැන බලන්න පුළුවන්. ඉතින් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙවෙයි. ඔයාලා දන්නවා ඕල් කොයින්ස් වල ඉන්වෙස්ට් කරනවා කියලා කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නවා ඕල් කොයින්ස් වලින් ප්‍රොෆිට් එකක් ගන්න ස්පොට් ට්‍රේඩින් වලින් ඕල් කොයින් සීසන් එකක් නැත්නම් බුල් රන් එකක් එනකන් ඉන්න ඕනි කියලා. ඇත්තටම මෙහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ටෙක්නිකල් ඇනලිසිස් පාර්ට් එක යම්කිසි ප්‍රමාණයකට පුළුවන් නම් ඔයාලට පුළුවන් ඩිප් එකකින් බයි කරලා 15% 20ක් අපේදි සෙල් කරලා ප්‍රොෆිට් එක අරගන්න. ඒ කියන්නේ පොඩි මූවමන්ට්ස් වලදී ඔයාලට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් ලොකු කාලයක් හෝල් කරන්න නේද? ඒක ඔයාගේ ස්පොට් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් වල එක ස්ට්‍රැටජි එකක් විදිහට ඔයාලට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. ඒ හින්දා බුල් රන් එකක් ඕල් කොයින් සීසන් එකක් එනකන් ඉන්න එපා. ස්පොට් ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එක ගන්න. කෙටි කාලිනව ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් ස්පොට් වලින් ප්‍රොෆිට් එක ගන්න. ඉතින් මගේ ස්පොට් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් ගැන මම මෙන්න මේ වීඩියෝ එකේ කතා කරනවා. ඔයාලා YouTube එකට ගිහලා මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. එතකොට ඔයාලට ඔයාගේ ස්ට්‍රැටජි එක හදාගන්න පුළුවන්. අද කතා කරන ඕල් කොයින්ස් කීපේ මම නැරටිව්ස් කිහිපයකින් තෝරගත්තේ. ඉතින් මේ නැරටිව්ස් ටික තමයි AI, RWA, DFIN සහ DeFi කියන නැරටිව් එකේ තියෙන කොයින්ස් කිහිපයක් තමයි ඔයාලට මම දෙන්නේ. ඉතින් AI නැරටිව් එකකින් ඔයාලට බයි කරන්න පුළුවන් REND සහ NEAR කියන කොයින්ස් දෙක. ඉතින් මේ කොයින් දෙක ස්ට්‍රෝම් කොයින්ස් දෙකක්. ඒ වගේම මම RW නැරටිව් එකකින් තෝරගන්නවා Link සහ Ondo කියන එක. ඉතින් Link සහ Ondo කියලා කියන්නේ ඔයාලට මේ වෙලාවේදී බයි කරන්න පුළුවන් හොඳම ක්‍රිප්ටෝකරන්සිස් දෙකක්. ඒ වගේම DeFi නැරටිව් එකකින් මම තෝරගන්නවා Injective සහ Morpho කියන කොයින්ස් දෙක. ඉතින් මේ කොයින්ස් දෙකත් ඔයාලට දැන් බයි කරන්න පුළුවන් හොඳ ඩිමාන්ඩ් සෝන් එකක තියෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් මම තෝරගන්නවා DFIN නැරටිව් එකකින් කොයින්ස් දෙකක්. එකක් තමයි ICP අනිත් එක තමයි File coin එක. ඉතින් මෙන්න මේ කොයින්ස් අට ඔයාලට බලන්න පුළුවන්. මම නැවත කියනවා ඔයාගේ රිසර්ච් එකක් කරන්න. මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙවෙයි. ඉතින් මේ කොයින්ස් ටික බයි කරලා ඔයාලට මේ අවුරුද්දේ හොඳ ගේන් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක තව කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ අදහස හැමෝටම ජය වේවා.